වසර කිහිපයක සාපේක්ෂ ස්ථාවරත්වයකින් පස්සේ මේ මාසය වන විට ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රුපියල් 355 සීමාව දක්වා සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. රුපියල මේ හදිසි කඩාවැටීමත් එක්කම රජය විසින් වාහන ආනයන බදු මත 150ක අතිරේක බද්දක් පැනවීමටත් කටයුතු කළා. ලංකාව නැවතත් 2022 වගේ ආර්ථික අර්බුදයකට යන්නේ. මහ බැංකුව කියන ඇත්තම කතාව මොකක්ද? මුලින්ම අපි බලමු මේ හදිසි බදු සංශෝධනයට හේතුව මොකද කියලා. මහ බැංකුව දත්වලට අනුව 2026 වසරේ පළමු කාර්තුව තුළ පමණක් වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 613ක දැවැන්ත මුදලක් වැය වෙලා තියෙනවා. මේ වේගයෙන්ම වාහන ආනයනය වුණොත් වසර අවසානයේදී වාහන සඳහා විදේශයන්ට ඇදී යන මුදල ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යා හැකියි. මෙන්න මේ නිසා අපේ දේශීය විනිමය සංචිත ආරක්ෂා කරගන්න රජය විසින් මැයි 16 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන රේගු බදු මත 150ක අතිරේක බද්දක් පැනවීමට කටයුතු කළා. මේ නිසා දැනට පවතින 103ක රේගු බද්ද 145 දක්වා ඉහළ යන අතර වැට් සහ අනෙකුත් බදුත් එයට එකතු වීම නිසා වෙළඳපොලේ වාහන මිල ගණන් අවම වශයෙන් 10%කින් පමණ ඉහළ යා හැකි බවයි ව්‍යාපාරිකයන්ගේ මතය. නමුත් මේ ඇත්තම ප්‍රශ්නය වාහන ආනයන පමණක් නොවේ. මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් ඊරසිංහ මහතා පෙන්වා දෙන පරිදි ඩොලරේ අගේ රුපියල් 355 දක්වා ඉහළ යාමට ප්‍රධානතම හේතුව බාහිර ගෝලීය සාධකය. මැද පෙරදිග පවතින දේශපාලනික නොසන්සුන්කම නිසා ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ලංකාවේ ඉන්ධන ආනයනයේ වියදම සිතාගත නොහැකි ලෙස වැඩි වෙලා තියෙනවා. 2026 වසරේ මුල් මාස 4 තුල පමණක් ලංකාවේ තෙල් සඳහා ඩොලර් බිලියන 1ක් වැය කර තිබෙනවා. කෙසේ වෙතත් මහ බැංකුවේ අවධාරණය කරන්නේ මෙය 2022 වසරේ සිදු දේශීය ආර්ථික බිඳවැටීමක් වැනි තත්ත්වයක් නොවන බවයි. වර්තමානයේ ලංකාව සතුව ඩොලර් බිලියන 7කට වඩා වැඩි ශක්තියක් නිල දේශීය සංචිත ප්‍රමාණයක් පවතී. එමෙන්ම මේ පීඩනය අපට විතරක් නෙවෙයි. ගෝලීය ඩොලරයේ ශක්තිමත් වීම නිසා මේ වසරේදී ඉන්දියානු රුපියල 106.4කින් සහ ඉන්දුනීසියානු රුපියල 105.2කින් අව ප්‍රමාණය වෙලා තියෙනවා.